අද අපි හදන්නේ විල් ගැග්ස් පැටව්. ඔයා බෙන්ටෙන් බලන කෙනෙක් නම් විල් ගැග්ස් පැටව්ව අඳුරනවා අනේ. ඉතින් විල් ගැග්ස් කියන්නේ අපේ සතුරු. මේ ලෝකේ බේර ගන්න නම් අපි අපේ සතුරන්ව පරාද කරන්න ඕනේ. දෙන්නේ දෙක අත්තු පිට එහෙම කියලා පොඩි පොඩි සතුන්ට කරදර කරන්නේ නැහැ. පුංචි සත්තු අපේ මිතුරු, ජයලල් අපේ මිතුරු, විල් ගැග්ස් විතරයි සතුරු. යේ තමයි. ඉතින් මේ වගේ තලාගත්ත අපේ සතුරන්ව වාජනයකට දාගන්න ඕනේ. වාජනයකට දාගෙන තැලුණ අමාරුව නැති වෙනකන් කසාය පවන්න ඕනේ. දැන් ඉතින් මේක බලලා වෙලවල් ගන්න ගිහිල්ලා කක්කුට්ටු අල්ලන්නේ නැහැ. හරි. පොඩි සතුන්ට කරදර කරලා තිබ්බොත් මම ගිලිනවා තොපිය. රින්ස කුඩු හැඳි 3ක්, නැවුම් ලී කුඩු හැඳි 1ක්, වෙඩි බෙහෙත් කුඩු හැන්දක් නෙවෙයි අනේ හැඳි 3ක්. හැඳි 3ක් දැම්මම හොඳටම ඇති. 4ක් දාගන්න ඕන නම් මං 4ක් දාගන්න කියලා කියනවා. එහෙම 4ක් දාගෙන පස්ස පැත්තෙන් වෙඩිපත් වුණා කියලා නම් මට කියන්න එපා. ඊට පස්සේ නැවුම් මුට්ටිය රත් කළ දීකිරි වගේ නැවුම් මුට්ටියේ කලවදි තෙල් රත් කරගන්න ඕනි. ඊට පස්සේ මේකට අහවල් ගහේ කොළ කෑලි, බබා හුකුම් කෑලි, ඊට පස්සේ මකර කරපුතු හැමදේම දාලා 120ට හැඳි ගන්න ඕනි. මතකයිනේ මං ඉතරලා කියලා දුන්න දේ. පොඩි සතුන්ට කරදර කරන්නේ නැහැ. අපේ ගමේ බත් කනති ළමයිව ගිලින්නෙත් මම. ඒ නිසා මට තොපියව ගිලින එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මෙන්න මේ වෙලාවේදී ආයුර්වේදෙට ගිහිල්ලා කසාය බිබී හිටපු විල් ගැග්ස් පැටවුව අරගෙන අපේ මුට්ටියට දාගන්න ඕනි. ඊට පස්සේ ලොක් වෙලා තියෙන හන්දිපත් ටික දිගෑරෙන්නත් එක්ක මෙයාලව චුට්ටක් කලවම් කරන්න ඕනි. නැත්තම් මැලගේ හන්දිපත් දිගෑරෙන්නේ නැහැ. එක්ක මේ මුට්ටිය පොඩි වැඩි නැත්තම් මං හැඳි ගන්න ක්‍රමේ වැරදි. මතකද මං ඔයාලට කියලා දුන්න දේ? අපි සතුන්ට ආදරය කරන්න ඕනි, සතුන්ට ගරු කරන්න ඕනි. දුබ්බල් යන්න. අම්මා මෙන්න අර හොරි බල්ල ඇවිල්ලා අපේ ගෙදර කෑම එක කනවා. මම මොකක්ද දන්නේ කලින් කිය හිටියේ අපි සතුන්ට ආදරය කරන්න ඕනි, සතුන්ට ගරු කරන්න ඕනි, සත්තු අපේ මිතුරෝ. අනේ මේ සතුන්ට නෙමෙයි තොපිට මන් දෙකක් දෙන්නේ. හරිද? ජෝක් එකක් කරේ මං සතුන්ට එහෙම ගහන්නේ නැහැ. මං සතුන්ට ආදරේ. ඊට පස්සේ මේ විල් ගැග්ස් කරි එක හැද්දිගෙන එද්දී මේකේ ඕෂ්නේ බහින්නත් එක්ක මැල්ලුම් දාගන්න. මැල්ලුම්. ඉතින් කියන්නකෝ බලන්න. ඔයාලත් ලොකු වෙලා මැල්ලුම් කන්න. ඔයාලා ආසද ඉතින් ලොකු වෙලා මං වගේ මැල්ලුම් කන්න. ආසයිද? එහෙනම් මමත් ගිහින් එන්නම්.